ඔය ගෙලින් දිගටම යන්න. කොම්පිටි වලින් නෑ නෑ අනිත් පාර. Oh, මේ ගුල්ලෙන් හදිලා නැන්නේ මේ ගුල්ලක. නෑ ගල්ගොඩ තියෙන්නේ. ගල්ගොඩ. ලොකු එක්ක නේද ගුඩ? ලොකු එක. එතනින් ඉන්නේ හරියටම. එතනින් ගින්ගි. එතනින් මෙහෙම ඇතුළේ. ඔව් ඔව් මෙච්චරම මේ එළිය පේන්නේ ඉති. බලාගෙන හිටියේ එනකම්. ඔව් ඔව්. කොහොමද මේ යෝගී තෙන් මත රින්ගනවා ගෙම්බෝස් මේ ඉන්නවනේ රින්ගලා. ඔව්. ඒකට මෙතන අර ටිකක් ඉදිරියෙන් ඈතට වෙන්න තියෙන හින්දා ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔව්. එයාලා ගැට ගැහුණා හරි. නැත්තම් මේ අල්ලගත්තාම එනවා අපෝ. රටේ පස්සේ. පොල්ලෙන් ගොඩේ මනේ ගල් ගොඩේ තමයි. ගල් ගොඩට රින්ගන්නේ. ඔව් ගල් ගොඩ වලට තමයි ගොඩම යන්නේ. කොහොමද තියෙන්නේ? මේ ගලයට ඇත්ති. ගල ඉස්සනවා මන් දැක්කා. ඔව් ගල ඉස්සනවා. මේ ගල ගන්න. මේ ටික උඩ ටික. ඒක ගන්න බෑ එකපාරට. ඉන්නවා. මේ ගලයට. විශාල එක්කෙනෙක් ඉන්නවා. ඔව් ඔව්. පොළොක් බලන්න. අන්තිම පොළොවට මැට්ටේම තියෙන ටිකේ තමයි ඉන්නේ රින්ගල. අනිත් ගලයට. ඕ ලෝ. නන්දගේ නෝ. මාමා. නෙයි. එම්බලයි තොට කරගෙන ඉන්නවා ඒත් ඉන්නවා කාගෙන. ඔව්. සුදු කිව්වට මේ තනිම සුදු නෙමෙයි. ටිකක් අර මේ එලි පාටක් තියෙනවා. නෑ ගන්නද? නෑ මම ඕනේ ගන්න. ලස්සන පාටක් තියෙනව නෝ. ඔව් ලස්සන. නිදිවිටි අප්පා. හවුද? අපේ කලගෙන යන්න. මාමා. අපේ කලකට එතනද? අඩි 6ක් විතර වගේ ඉන්නවා. ඔව් අඩි 6ක් විතර වගේ. නේද? පහ මිශ්‍ර පාටක් තියෙනවා. ඔව්. කැලේට දිවන්න දුන්නේ නැහැ බල්ලෝ ටික කටු කරලා දැම්මම මෙතෙන්ට. ඔව් නේ. බල්ලෝ එළවනවද මේ නායකගේ පස්සේ? එළවනවා අපි බොහොම අමාරුවෙන් බේරගත්තා. කල්පනා ඉන්න බැරිලක ඇල්ලුවොත් එහෙම දස්ත. ඔව්. එයා වහලන්නේ. එන්නේ එහෙම නැහැ. කොහොමද? උඩට හැදිලා ඉන්නේ සාමාන්‍ය බරක් තියෙනවා කිලෝග්‍රෑම්. වෙනේ කරන්නේවත් නෙවෙයි. දැන් පෙරිම සතෙක්. ඔව්. ලොකුවට මේ කලබලයක් නෑ සාමාන්‍ය. ලොකු පෙණයක් තියෙනෝනේ ප්‍රමාණය හැටියට. හරි. කොහොමත් ඔය විශාලව හැදිච්ච සත්තු වෙනේ කරනව අඩුයි. අර වටපිටාව පුරුදු වෙන්නේ හොඳට. ඔව්. ඇත්තටම මේ වගේ තැනකුණත් ප්‍රශ්නයක් නෑ හිටියට අර අයින් කර ගන්න ඕනේ ගොඩක්ම. ගියක් අයිනක හරි ආසන්න හරි රැඳිලා ඉන්නේ. එක්කද? දැන් බොල්ලේ ගහන්නේ මේ අනින්දා ඉන්න එක වරනවා ටික. එයා මාමෙක්ක මේ තරුණ සත්තු වගේ කලබල ගතිය අඩුයි. මගේ ඇරලා යන්න මේ බලන්න. දෂ්ට කරන්නත් උමනව නැහැ ලොකෝ. එහෙම නෑ. නෑ. සර මොකුත් නෑ. මම නම් පිනේ
සාමාන්‍ය පිරිමි සතෙක් තමයි ගෑනු සතෙක් වෙදී ඇග්‍රෙසිව් ගතිය තියෙන්නේ. එයා ඒගොල්ලන්ට වැඩි නෑ. පිළි නිකන් මේ බාගෙට පෙනියන්නේ නැහැ. ඔව්. ලාවට පෙනියල්ලලා මේ මගරින්. ඔය කැරකෙන්නේ ගැලවිලා යන්න මේ. අතාරි ගියා. ගාන නෑ. දොසයි මොබයිල් තුනකට වැඩි බර තියෙනවා. ඒ කියන්නේ කලිනුත් ඇහිලා තියෙනවද? මේ සර්පයම. මේක නම් සාමාන්‍ය ඔයිට වඩා කළු ඒ තමයි ඇවිල්ලා තියෙන්නේ. හා හා. නම් මෙයාට ගෙදර ගියනවා. මෙයාට ගාවන්නේ ඉන්නේ මේ පාටේම තමයි. ඕනේද? මේ නෑ දැන් බෑග් එකට දාලා දෙලිය. අර බඩේටත් නිකන් මේ ලා කහ පාටක් වගේ තියෙනවා. ලස්සන. මේ ඇත්ත දරුමේ කියන්නේ නෙමෙයි. නෑ එහෙම නෑ පුරුදු වෙලායි තියෙන්නේ මේ කාලයකින් ඉඳලා. නිකම්මට දස්ත කරන්න ඕනේ. ඔහොම බාගෙට පුප්පන්නේ ලොකු පුප්පන්නේ මේ ප්‍රමාණය හැටියට ලොකු පෙනියක් තියෙන්න ඕනේ. පල්ලෝ 4 දෙනෙක් වට කරගෙන කන්නාඩියට මේ වයින්නවා. බෑ එයා බලන්න ඒ තුේ මේ නෝමල් යන්නේ. නැත්තම් මෙලහට ගහයි දස්ත කරන්න නෙමෙයි මේ ඉන්නේ. ඒ බලන්නේ මොකද්ද කියලා. යාර දස්ත කරන්න උමනාවක් තියෙන සර්පේ ඉන්නේ මේ ලොකුවට. ඒ වුණාට හදිසියෙක පෑගුණොත් එහෙම ඔය පෑගුණොත් කන්න පුළුවන්. සමහර සත්තු ඉන්නවා පෑගුණත් කන්නේ නැති අය. හැබැයි රැට එහෙම එළියට යනවා නම් අනිවාර්යෙන් ටෝච් එකක් අරගෙන යන්න ඕනේ. නැත්නම් අනිවාර්යෙන් පෑගෙන්න පුළුවන්. සාමාන්‍ය මේ ප්‍රමාණ සතේ කල්ලනකොට වෙන්දට මේ කලබල වෙන ගොඩ සත්තු. අඩු ගානේ මේ පපාගෑමක් හරි කරන බූට් එක. අපි එනදාම් ගන්න වීඩියෝ. එහෙමද? එනදාම් ගන්න. ආ. මේ දවස් දෙකේ දාපු වීඩියෝ දෙක තමයි තාම බලන්න බැරි. මම මේකත් තියලා වා නේද කමෙන්ට් එකේ දාන්නේ. ඔව් ඔව්. අරගෙන දාන්නේ අපේ ගෙදර ඉස්සරහා. ඔව් ඒක තමයි අපි දැනගෙන හිටියේ නෑ මේ ඕක දකිනකොට තමයි මේ මෙච්චර මේ ගේ ඉස්සරහත් මේ අල්ලගෙන ගිහලා අපිට බලන්න එන්න බැරි වුණා කියලා දාලා තිබ්බේ. ඔව්. ඒක තමයි. වටේකට ඉතුරු හේන්නේ නැති කියලා. සර්පයා ඉන්න තැන. ඔව්. අල්ල ඇත්තටම අර කතා කරන එක තාම වටින්නේ මේ සත්තු මරනවට වෙන්නේ. ඔව් දැන් අපි දැන් බල්ලෝ 4ක් ඉන්නවා. ඔව්. වට කරගෙන ගිහින් මේවලත් එහෙම පැය භාගයයි කිව්වනේ ඉන්නෙත් නේද? ඔව් වලට සාමාන්‍ය පැය භාගයක්වත් සමහර සත්තුන්ට පැය භාගයක්වත් තොරතුරු දෙන්නේ නැහැ. ඒක තමයි. අනිවාර්යෙන් මේ වගේ සර්පෙක් ඉන්නකොට අයිස් කරගන්න බල්ලු ගැට ගහලා තියන්න ඕනේ ගොඩක් සත්තු. නැත්නම් මේගොල්ලන්ගේ තරහ වැඩි වුණාම මේගොල්ලන්ගේ විෂ ප්‍රමාණය වැඩි එයා අරන් යන්නේ මල්. ඔව්. සාමාන්‍ය දැන් මේ තරහ වැඩි වෙනවා කියන බය වෙනවනේ. ඔව්. බය වුණාම සර්පයා පිනියලලා දෂ්ට කරන්න හදනවා. එතකොට හොඳට උත්තේජන වෙනවා. එතකොට අර මේ විෂ තව එකතු වෙනවා මේ ග්‍රන්ථි වලට. එතකොට මේ දෂ්ට කිරීමක් හරි සපාකෑමක් හරි වුණොත් වැඩි විෂ ප්‍රමාණයක් ඇගැතුම්ට යනවා. මෙයාගේ විශේෂත්වය අර මේ මෙච්චර කාලයකට අල්ලපු සර්පයෝ වගේ නෙමෙයි මම. කිසිම කලබලයක් නැහැ. ඔය මෙයා කිසි නෑ කරදරේ. හැබැයි මෙයාට මේ ගල ඉස්සුණානේ කළු ගල. ඒ ගල ඉස්සෙන්න තරම් මේ ශක්තියක් යොදන්න පුළුවන්. ඔව් ඔව් ගලේ ඉස්සුණා. ඔව්. මෙයාගේ කිසි කරක් කරදරයක් තියෙන හොඳට. ඒ කියන්නේ ශක්තිමත් බව තියෙන හොඳට. තිබුණාට කාටවත් පෙන්වන්නේ නැහැ. ඒ සැර පෙන්වන්නේ නේ. ඕක කලබලයක් නෑ. ඔය හප්පට ඕනම සර්පේ කොහොමත් පුළුවන් තරම් මගහැරලා යන්න තමයි බලන්නේ අපිට. කන්නේ නැතුව. මෙයා එහෙමවත් නෑ නේ. ඔව්. මෙයා මගින් නැදෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේ මම වෙනදට සත්තු අල්ලනකොට බූට් එකට එක දෂ්ටනයක් හරි වෙනවා. මෙයා නෑ එහෙමවත්. ඔව්. ඒ කියන්නේ පෙණිය අල්ලන්න මෙයා කරනකොට අනිවාර්යයෙන් එක දෂ්ටනයක් හරි ගන්නවා. කිරිතුලොත් තියෙනවනේ. ආ. ඒ අර බල්ලන්ගේ ඉන්න කිරිතුලෝ නෙමෙයි. සර්පෙයින්ට ඉන්න වෙනම જાතිය. උරුග සත්තුන්. අර දැන් තමයි පෙණිය අල්ලන්නේ. මේ දැන් පෙළියෙලිය හොන. ඒක මම පිටදිගේ අත ගන්නවනේ. නෑ කිචි වගේ නිකන් මේ ඒතකොට පෙණිය අල්ලන ගොඩක් සත්තුයි. අන්න දැන් තමයි සපාගේමක් කරන්නේ. ඒ කියන්නේ මෙහෙමයි කරන්නේ. පුළුවන් තරම් ඕනම එක්කනේ කිසි හානියක් නොකර මගහැරලා යන්නම් බලනවා. බැරි වුණොත් දෂ්ට කිරීමක් කරනවා. ඒක තමයි වෙන්නේ එතන. නැතර අපි ඉන්දියා කියලා පස්සෙන් පන්නගෙන හිල්ල කන්නේ නේ. දැන් කොහොමද පොල්ලෙලි ගොඩවල් වල ගල් ගොඩවල් වල පුලි ගොඩවල් වල සත්තු ඉන්නවම. ඒක ගෙම්බෝ හිම රිංගලා ඉන්නවනේ වැඩිපුර. ඒතකොට ඒව ගන්න. ඇහිලා රිංග ගන්න. ඉන්නවා දැක්ලා ඉතින් ආයි පොල්ලිලි යනවා එතෙන් තමයි. එතන ඇත්තටම ප්‍රශ්නයක් නෑ හිටියට. මේ
අර තොල්ලෙලි ගහන්නේ මේ යනකොට ඉඳලා පෑගුණොත් මේක තමයි අවදාන වෙන්නේ. නැත්නම් ඇත්තටම ප්‍රශ්නයක් නෑ. වත්තක ඉන්නේ. ඔයා හදනකොට කිසිම ප්‍රශ්නයක් නෑ. එයි ගෙදරට. ආවනේ අර වතුරින් අයින් කරනවත් අඩුයි. අර අවදානම් තැන් වල තමයි අයින් කරන්නේ. නෑ එයි ගෙදරට. අරන් දැක්කා. අන්නම යන්නම කෑම කකුල. දැන් ලෝකෙට දී. බූට් එකට හැම වාරයක් ගානේ 20 එකතු වෙනවා. දල දෙක හිටිනවනේ. කම්බ ඉස්සරහට තියෙන කබර වගේ පාටම. අනේ බත් කන්න නැතුව ඉන්නකො බලන්න ගිහිල්ලා. අම්මා රවුට් එකේ දෙයි වැඩි. දාගෙන යන්න. හරියන බයයි ඉන්නේ. යන්නේ. බත් කන්න බන්න බක්ටේ වෙන නැත්නම් හප්පයි ඈ. හප්පයි. ආනේ කො බං. සාමාන්‍ය අවුරුදු 8කට වැඩි වයසක් තියෙනවා. මෙයා මේ දවස් 4කට විතර කලින් හැවෑරලා ඉන්නේ. ඒක තමයි ගොඩක් දිලිසෙනවා වගේ. ඔව් හැම අලුත් හොඳට. සුදු එකයිනේ. ඔව්. සුදු කියන්නේ දුන්නයි නෙමෙයි. කහ පාට තියෙන්නේ. අලුත හැවෙන්නේ පාට. ඔව්. දැන් බලන්න මොකද කියලා ඉන්නේ. ගෙදර ගිහින් බදිමු අපි. ගෙදර එක තියෙන්නේ. මේ ටිකට නම් එනවා අටුයි සත්තු. මේ හොඳට තියෙන හින්දා ඒ වගේ තමයි ගොඩක් යන්නේ. ඔව් ඔව්. මේ හරි කලින් කීකැලෙන්. ඒ කියන්නේ ඒකයි මේ පොල්ලෙලි ගොඩවල්. ඔව් නැත්නම් මේ ගේවටි අපි සුද්ධ කරලා තියෙන්නේ. ඔව්. ඒක තමයි මේ මේවට සත්තු වෙන්නේ. අනේපා. නෑ නෑ යන්න. සත්තු බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව ඉන්නේ. ඒ වුණාට නිකන් රස්සියක් කරන්නේ අර සත්තා වෙනුවෙන්මයි තනි කරම. නෑ ඉතින් එයා බයි මම බයි කරන මම බයි කරන මම යවම මම කියලා ඔයා බලන්න. ගිහිල්ලා එන්න. හරි. හරි. ඒ දෙක නිසා පිටක්